ආයුබෝවන් හැමෝටම. මැද පෙරදිග යුද්ධ ගිනිජාලා දැන් මුළු ලෝකයම තිගැස්මකට පත් කරලා ඉවරයි. ඊශ්‍රායල් පලස්තීන ගැටුමෙන් ආරම්භ වෙච්ච මේ අර්බුදය අද වෙනකොට ඇමරිකාව සහ ඉරානය කෙලින්ම මුහුණ දෙන මහා යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. සහ මුළු ලෝකයම දැන් මේ අර්බුදය පිළිබඳ අවධානයෙන් බලමින් සිටී. ලෝකය පුරාම දැන් වැඩිපුරම කතා වෙන්නේ අලුත්ම පුවතක් ගැන. ඒ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විදුලි බලාගාර ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන්න දීලා තිබුණු නියෝගය තවත් දින 5කට කල් දෙමීම. හැබැයි මතක තබා ගන්න මේක සාමගිවිසුමක් නෙමෙයි. ආරක්ෂක විශේෂඥයන් පවසන විදිහට නම් මේක ඇමරිකාව විසින් ඉරානයට ලබා දුන්නු අවසාන නිවේදනය. ෆයිනල් වෝනින් විදිහටයි සැලකෙන්නේ. මේ අතරේ ඊශ්‍රායල් ලෙබනන් සීමාවේ යුද්ධයත් දරුණු වෙනා තියෙනවා. 2026 ලෙබනන් යුද්ධය දැන් සති 3ක් පුරා දිගටම ඇදී යනවා. ඊශ්‍රායල් බලකායන් දැනටමත් ලෙබනනයට ඇතුළු වෙලා ගොඩබිම් මෙහෙයුම් ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් ආරම්භ කරලායි තියෙන්නේ. ලෙබනනේ ලක්ෂ 10කට වැඩි පිරිසක් Tamanගේ නිවාස අතහැරලා ගිහින් ඉවරයි. හිස්බුල්ලා සංවිධානයත් තවදුරටත් ඊශ්‍රායල් දෙසට මිසයිල් ප්‍රහාර එල්ල කරමිනුයි ඉන්නේ. මේක අපිට ඍජුවම බලපාන ප්‍රශ්නයක්. ඉරානයේ මේ වෙනකොට හෝර්මුස් සමුද්‍ර සංධිය වහලයි තියෙන්නේ. මේ නිසා ලෝකයේම තෙල් මිල අහස උසට ඉහළ යන්න පුරවන්. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය බලකායන් මේ වැදගත් මුහුදු මාර්ගය නැවත විවෘත කරන්න දැන් ලොකු උත්සාහයක් ගන්නවා. ඉරානය එක පැත්තකින් එළියෙන් යන ප්‍රහාරවලට මුහුණ දෙන අතරේ රට ඇතුළත් ලොකු අසහනකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අයතුල්ලා කිමේනීගේ මරණයෙන් පස්සේ පත්වෙච්ච අලුත් උත්තරීතර නායකයාගේ පාලනය යටතේ ඉරානයේ තවදුරටත් වෝ මූඩ් එකක නැත්නම් යුදමය වාතාවරණයක තමයි රැඳී සිටින්නේ. මැද පෙරදිග මේ ගිනිජාලාවන් නිවී යාවිද නැත්නම් මේක තුන්වැනි ලෝක යුද්ධයකට පාර කපාවිද? අපි බලමු ඉදිරියට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් නිවුස් අප්ඩේට්ස් දැනගන්න දිගටම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.